රයිට් මේක හතරවෙනි ලෙක්චර් එක. මේකේ වෙබ් ඇප්ලිකේෂන් ආකිටෙක්චර් ගැන කතා වෙන්නේ. හරි. මේකේ කතා වෙනවා වෙබ්සයිට් එකයි වෙබ් ඇප්ලිකේෂන් එකයි අතර වෙනස. හරි. වෙබ්සයිට් එක කියන්නේ ඒ කියන්නේ මේ යූසර් කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ස්ටැටික් කන්ටෙන්ට් එකක්. හරි. ඒකේ ඒ කියන්නේ මේ යූසර්ට මේ බලන්න පුළුවන් ඒක විතරයි. හරි. වෙබ් ඇප්ලිකේෂන් එක ඒකේ ඉන්ටරැක්ට් වෙන්න පුළුවන්. හරි. ඒ කියන්නේ යූසර්ට පුළුවන් ඉන්ටරැක්ට් වෙන්න. ඒ කියන්නේ යූසර්ට ඇවිල්ලා මේ වෙබ් ඇප්ලිකේෂන් එකට ඇවිල්ලා දෙයක් කරන්න පුළුවන්. හරි. ඒකයි වෙබ්සයිට් එකයි වෙබ් ඇප්ලිකේෂන් එකයි වෙනස. වෙබ්සයිට් එකට ඇවිල්ලා යූසර්ට බලන්න විතරයි පුළුවන් වෙන මොනවත් මේ දෙයක් කරන්න බෑ. හරි. මේක වෙබ් ඇප්ලිකේෂන් ගැන තමයි කතා වෙන්නේ. හරි. මේ ලෙක්චර් එකේ වෙබ් ඇප්ලිකේෂන් එක මේ ආකිටෙක්චර් එකක් තියෙනවා. හරි. මේ ට්‍රී ටයි ආකිටෙක්චර් කියන්නේ හරි. මේකේ ප්‍රසන්ටේෂන් මේ එක තියෙනවා, ඇප්ලිකේෂන් ටයි එක තියෙනවා, ඩේටා ටයි එක. හරි. එතකොට මේ ප්‍රසන්ටේෂන් මේ ටික කියන්නේ end users ට. හරි. පාවිච්චි කරන අය. ඇප්ලිකේෂන් කියන්නේ සර්වර් එකයි ඇප්ලිකේෂන් සර්වර් එක ඒ කියන්නේ සර්වර්ස් රන් වෙන්නේ මේ. හරි. මේක ඩේටාබේස් එක. හරි. එතකොට හරි මේ ආකිටෙක්චර්ස් තුන මේ මල්ටි ටියර් ආකිටෙක්චර්ස් කියලා මේ සෙට් එකක් තියෙන. ඒකේ මේ පොපුලර් එක තමයි මේ ඔය මේ ට්‍රී ටයි ආකිටෙක්චර් කියන්නේ. හරි. එතකොට හරි මේ දැන් මේකේ එක මේ එක ලේයර් එක රන් වෙන්නේ එක එයාට අදාළ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් වල. හරි. එතකොට ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් වල තමයි රන් වෙන්නේ එක අයට අදාළ ඒවා. හරි. එතකොට එක මේ ලේයර් එක ඉන්ඩිපෙන්ඩන්ට් අනිත් ලේයර්ස් එක්ක ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. හරි. ඒකින්ද මේ පැරලල් ඒ කියන්නේ ඩිෆරන්ට් ටීම්ස් වලට ඒ කියන්නේ එක ටීම් එකට පුළුවන් එයාලගේ මේ ඩිවලොපින් කරගෙන යන්න මේ එක ලේයර් එක. හරි. පැරලල් කරගෙන යන්න පුළුවන්. හරි. මේ තමන්ගේ එකේ වැඩ කරගෙන යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ මේ අනිත් එකත් එක්ක ඩිපෙන්ඩ් වෙන්නේ නැති හින්දා. එතකොට කරන අප්ඩේට් එකක් ස්කේලින් අප් එකක් ඩවුන් එකක් ඕන දෙයක් මේ ඉන්ඩිපෙන්ඩන්ට් කරන්න පුළුවන් අනිත් අයට මේ ඉම්පැක්ට් එකක් වෙන්නේ නැති වෙන්න. හරි. better security when compared with the two tier architecture. two tier architecture එක බලනකොට වැඩි security එකක් තියෙනවලු. මොකද මේකේ මේ ඩැමේජ් එකක් වුණත් වෙන්නේ එකටනේ. ඒ කියන්නේ මොකක් හරි ටාගට් එකක් වුණත් එකටනේ. මේ මොකද අනිත් ප්‍රසන්ටේෂන් ලේයර් එක ඩේටා ලේයර් එක එතකොට කන්ට්‍රෝල් ලේයර් ඒ කියන්නේ මේ ඇප්ලිකේෂන් ලේයර් එක තියෙන වෙන වෙනම. හරි. අපි දැන් කතා කරන්නේ ඇප්ලිකේෂන් ලේයර්. හරි. ඇප්ලිකේෂන් ලේයර් එක කියන්නේ ක්ලයන්ට් සයිඩ් එක. ඒ කියන්නේ ෆ්‍රන්ට් එන්ඩ් එක කියන්නේ අපි ඒකට. හරි. ඒ ෆ්‍රන්ට් එන්ඩ් එකේ මේ තියෙන්නේ ෆ්‍රන්ට් එන්ඩ් එක හදන්න පුළුවන් ටෙක්නොලොජිස්. React.js, Angular, Vue.js, HTML, CSS, JavaScript. හරි. ඒ වගේ මේවා තමයි මේ පාවිච්චි කරන්නේ ෆ්‍රන්ට් එන්ඩ් එකට. right. එතකොට ෆ්‍රන්ට් එන්ඩ් එකට මේ ෆ්‍රන්ට් එන්ඩ් එක ඒ කියන්නේ ප්‍රසන්ටේෂන් ලේයර් එක හදන්න පාවිච්චි කරන්න පුළුවන් ආකිටෙක්චර්ස් තියෙනවා. හරි. මේ තමයි අපි දන්න ගොඩක් දන්න MVC එකයි MVVC එකයි. ඒ කියන්නේ model view control එකයි model view model කියන මේ ආකිටෙක්චර් එකයි. එතකොට තව ආකිටෙක්චර්ස් තියෙනවා මේ model view presenter component architecture micro front end වගේ ඒවා තියෙනවා. හරි. අපි කතා කරන්නේ මේ වගේ. හරි. MVC ආකිටෙක්චර්. හරි. MVC ආකිටෙක්චර් එක තමයි මේ තියෙන්නේ. මේකේ images මේකේ මේවා ටික බලා ගන්න මේ images ටික ඒ ටික මොනවා හරි හයි සමානට. හරි. මේක තමයි ෆ්‍රන්ට් එන්ඩ් එක. view කියන්නේ ෆ්‍රන්ට් එන්ඩ් එක. UI එක අපිට පේන එක. හරි. control එකයි ඒ කියන්නේ මේ data logic ඔක්කොම තියෙන මොඩල් එකේ. හරි. මේ දෙකත් එක්ක වෙන සම්බන්ධකම් මැනේජ් කරන එක තමයි control එක හරහා කරන්නේ. හරි. how the data is displayed. ඒ කියන්නේ මේකෙන් තමයි logic එක දෙන්නේ. ඒ කියන්නේ logic එක කියන්නේ control කරන්නේ ඒකේ. හරි. මේකේ තමයි data logic එක තියෙන්නේ. හරි. model data එක. right. මේ තියෙන්නේ model view model එකේ architecture. හරි. application layer. දැන් අපි
අපි කතා කරේ මුලින් කතා කරේ ප්‍රසන්ටේෂන් ලේයර් එකනේ. දැන් ඇප්ලිකේෂන් ලේයර් එක. හරි. මේක තමයි බැක් එන්ඩ් එක කියන්නේ. හරි. බැක් එන්ඩ් එක සර්වර් සයිඩ් එක බැක් එන්ඩ් එක. හරි. technology used to implement include but not limited to හරි. එතකොට මේකේ මේ තමයි පාවිච්චි කරන ටෙක්නොලොජිස්. ඒ කියන්නේ මේ අපිට පුළුවන් මේ පාවිච්චි කරන ෆ්‍රේම්වර්ක්ස්. හරි. Java, Node.js, Python, PHP, .NET වගේ ඒවා පාවිච්චි කරන්න පුළුවන්. හරි. මේ තියෙන අනිත් ටෙක්නොලොජිස් හරි. right. මේ තියෙන්නේ ෆ්‍රන්ට් ඒ කියන්නේ බැක් එන්ඩ් එකයි ෆ්‍රන්ට් එන්ඩ් එකයි මේ තියෙන්නේ. හරි. මේ දෙක අතර කමියුනිකේෂන් එක හදන්නේ. ඒ කියන්නේ අපි මුලින්ම ටීට්‍රයි එක බැලුවොත් මේ මොකක්ද ඇප්ලිකේෂන් ලේයර් එකයි ප්‍රසන්ටේෂන් ලේයර් එකයි අතර කනෙක්ෂන් එක හදන්නේ API වලින්. හරි. කමියුනිකේෂන් එක මතක තියාගන්න. API කියන්නේ application programming interfaces. What is it? Hari. A software interface which facilitates communication between two or more applications. Hari. මේ software interfaces මේ facilitate කරනවලු communicate කරන්න between application එකක් හෝ කිහිපයක් දෙකක් හෝ කිහිපයක් අතර. හරි. මෙන්න මේ API abstract කරනවා. ඒ කියන්නේ සංගවලා තියාගන්නවලු ඇප්ලිකේෂන් එකේ කම්ප්ලෙක්සිටි එක. ඒ කියන්නේ අපිට ලේසියෙන් වැඩේ කරගෙන යන්න මේ කම්ප්ලෙක්සිටි එක හයිඩ් කරලා මේ පහසුවෙන් වැඩ කරගෙන යන්න පුළුවන් වෙන තමයි මේ API වැඩ කරන්නේ. හරි. contract of services offered. හරි. ඒක දෙන්නම්. හරි. application layer. හරි. මේකේ තමයි අපි APIs ගැන කතා කරන්නේ. හරි. benefits of API. හරි. මේකත් අර මේක වැඩ කරන්නේ මේ අපි දැන් ඩිවලොපර් ඕනේ මේ ඔය API කනෙක්ෂන් එක හදන්න. ඒ කියන්නේ මුල ඉඳන් හැමදේම දැනගෙන ඉන්න ඕනේ නැහැ. ඒකත් අර අපි ලේසි වෙන්න මේ හදපු ඒවා තියෙන. හරි. ඒක කියන්නේ මේ developer don't have to create everything from the scratch. ඒ කියන්නේ මුලින් ඉඳන්ම පටන් කරන්න ඕනේ නැහැ. Can use existing function exposed as API resulting in more productivity. more product ඒ කියන්නේ හොඳට වැඩ කරන්න හදපු existing functions තියෙන ඒවා පාවිච්චි කරලා කරන්න පුළුවන්. API significant reduce development cost by reducing development efforts. මේ development effort එක මේ සෑහෙන්න අඩු කරනවලු cost එක මේ API වලින්. හරි. improve the collaborations and connectivity across the ecosystem. collaborations and connectivity. ඒ කියන්නේ මේ සම්බන්ධතාව පවත්වාගෙන යනවා IPS. හරි. different type of APIs. මේ තියෙන්නේ APIs වර්ග. අපි REST API කියන්නේ දන්නවා REST API. මේ තියෙන REST API. මේක HTTP methods වලින් මේ කරන්නේ build the scale APIs using standard HTTP. හරි. the simple object SOAP කියන එක. හරි. simple object access protocol කියන එක වැඩ කරන්නේ මේ XML based. හරි. XML based messaging over the HTTP or HTTPS. right. ඒ විදිහට තමයි මේ ටික වැඩ ගන්නෙ. අනිත් ඒවා ටිකත් මේකේ තියෙනවා. ඒ ටික බලා ගන්න. හරි. architecture examples. මේ තියෙන්නේ මේ තියෙන්නේ ඇප්ලිකේෂන් ලේයර් එකේ තියෙන ආකිටෙක්චර්ස්. හරි. මේක අපි මේ දෙක ගැන තමයි කතා කරන්නේ. මොනොලිතික් ආකිටෙක්චර් එකයි මයික්‍රෝ සර්විසස් එකයි. අපි බලමු මොනොලිතික් එක. හරි. මොනොලිතික් එකේ සම්පූර්ණයෙන්ම අපි මේක ගත්තොත් මොනොලිතික් එකේ සම්පූර්ණයෙන් හැමදේම තියෙන්නේ එක මේකක. හරි. කියන්නේ මොකක්ද කියන්නේ කියන්න ඇප්ලිකේෂන් එක. හරි. මේ එක ඇප්ලිකේෂන් එක ඇතුලේ තමයි මේ සර්විස් ඔක්කොම තියෙන්නේ. හරි. මේ ක්ලයන්ට්ලා ඔක්කොම ලෝඩ් බැලන්සර් එක කරා මේකට කනෙක්ට් වෙන්න පුළුවන්.
හරි ලෝඩ් බැලන්ස් එකක් කියන්නේ දන්නවනේ අර මේ තියෙන යූසර්ස්ලා වැඩි වුණාම අර ලෝඩ් එක බැලන්ස් කරන්න තමයි ලෝඩ් බැලන්ස් එක කරා මේ වෙන්නේ. හරි මේක තමයි ඇප්ලිකේෂන් එක ඇප්ලිකේෂන් එකයි තියෙන්නේ. ඒ ඇප්ලිකේෂන් එක ඇතුලේ තමයි අර ඔක්කොම සර්විසස් ටික තියෙන්නේ. ඒකයි මොනෝලිතික් ආකිටෙක්චර් කියන එකේ සිම්පල් අයිඩියා එක ඒක. ඉස්සරහට කියවෙනවා ඒක. හරි අපි මොනෝලිතික් ආකිටෙක්චර් මේ තියෙන්නේ slower development speed due to local complexity. හරි local complexity කියන්නේ මේක ඔක්කොම එකේනේ හදන්නේ. හරි එතකොට එකම එකේ හදනකොට මේ local complexity එක වැඩි කියනවා. හරි ඒ කියන්නේ monolithic එකේ local complexity එක වැඩි. හරි ඕක මේ අපි මේකේ microservices වල කතා වෙනවා මේ global complexity එක. ඒ කතා වෙනකොට තේරෙයි මේ local complexity කියන්නේ මොකද්ද? හරි can't scale individual component. හරි ඒ කියන්නේ අපිට එක ඉන්ඩිවිජුවල් කම්පොනන්ට් එකක් අරගෙන ඒක ලොකු කරන්නවත් ඒක පොඩි කරන්නවත් ඒ මොනවත් කරන්න අමාරුයි. මොකද ඔක්කොම එකේනේ තියෙන්නේ. ඔක්කොම මේ තියෙන්නේ එක ඇප්ලිකේෂන් එක ඇතුළේ. හරි ඒ හින්දා එකක් අරගෙන වෙනස් කරන්න අමාරුයි. reliability if there is an any error module any error in any module if could affect to entire applications. ඔයා හිතන්න එක කොටසක විතරක් මේකේ shop UI කියන එකේ විතරක් error එක ආවත් මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඒක මේ entire application එකටම බලපානවා. හරි ඒක තමයි monolithic එකේ තියෙන ප්‍රශ්නේ. හරි මේ සම්පූර්ණ full application එකටම බලපානවා එක part එකක අවුලක් ආවොත්. හරි reliability barrier to technology adaptation any changes in the framework or language affects to entire application. මේකේ change often expensive and time consuming. දැන් හිතන්න මේ එකක ප්‍රශ්නයක් ඇවිල්ලා මොකක් හරි දෙයක් වුණොත් entire application එකම අවුල් වෙනවා. හරි එතකොට ඒක ලොකු කාලයක් යන ලොකු වියදමක් යන වැඩක් වෙන්න පුළුවන්. මොකද මේකේ අවුලක් තිබ්බොත් සම්පූර්ණ application එකම බිඳ වෙනවා. right lack of flexibility ඒ කියන්නේ a monolithic constrained by technologies already used in the monolithic. ඒ කියන්නේ අපිට බෑ එකම අපිට පාවිච්චි කරන්න වෙන්නේ එකම ටෙක්නොලොජිස්. මොකද මේ අපිට එක සර්විස් එකකට එක ටෙක්නොලොජි එකක් පාවිච්චි කරලා අනිත් ටෙක්නොලොජි එකට වෙන ටෙක්නොලොජි එකක් පාවිච්චි කරන්න බෑ. මොකද තියෙන්නේ ඔක්කොම එක ඇප්ලිකේෂන් එකකින්. හරි. හැබැයි මයික්‍රෝ සර්විසස් වල එහෙම නැහැ. අපි ඒක කරනකොට බලමු. Small changes to monolithic application require the deployment of the entire monolith. deploy කරද්දී ඩිප්ලොයි කරන්න රීඩිප්ලොයි කරන්න ඔක්කොම රීඩිප්ලොයි කරන්න වෙනවා. ඒ කියන්නේ ආපහු ඒ කියන්නේ එක කොටසක් විතර මොකක් හරි අවුලක් තිබ්බා කියලා ඒ කොටස හදලා ඒක විතර ඩිප්ලොයි කරන්න බෑ. සම්පූර්ණයෙන් මේ ෆුල් ප්‍රොජෙක්ට් එකම ඒ කියන්නේ මොනොලිතික් හින්දා ඔක්කොම තියෙන එකේ හින්දා ඔක්කොම මේ ඩිප්ලොයි කරන්න වෙනවා. හරි මේ තියෙන දැන් අපි යනවා මයික්‍රෝ සර්විසස් වලට. හරි micro services architecture is a approach in which a single application is composed of many loosely coupled and independent deployable smaller service. මේක නම් මට මේ තේරුම් ගන්න නම් මම තේරුම් ගන්න මේක නම් කියන්න අමාරුයි. හරි මේකේ වෙන්නේ මේ client API gateway එක කරා access කරන්න පුළුවන්. මේකේ බලන්න services තියෙන්නේ වෙන වෙනම services component විදිහට තියෙන්නේ. හරි ඒ කියන්නේ එක මයික්‍රෝ සර්විසස් විදිහට තමයි තියෙන්නේ. හරි මේ ඔක්කොම එක ඇප්ලිකේෂන් එකේ නෙමෙයි තියෙන්නේ. මේක එක ඇප්ලිකේෂන් නෑ මේක එක ඇප්ලිකේෂන් නෑ මේක වෙන එකක් මේක වෙන එකක්. හරි ඒ විදිහට තමයි වෙන්නේ. හරි මේකේ මොකක් හරි ප්‍රශ්නයක් ආවා කියලා ඒක මේකේ වැඩ කරන්න ප්‍රශ්නයක් වෙන්නේ නෑ. හරි මේකෙත් වැඩ කරන්න ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒක එතකොට දැන් මට මේකේ මොකක් හරි අප්ඩේට් එකක් කරගන්න තියෙනවා නම් මට පුළුවන් මේක විතරක් අප්ඩේට් කරන්න. හරි ඒක මේ දෙකට ප්‍රශ්නයක් නෑ. මේක අප්ඩේට් කරලා ඩිප්ලොයි කර හැකි මේක විතරයි. හරි ඒක මේ දෙකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකක් හරි මේකේ error එකක් එන එක මේකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ විදිහට ඒ විදිහට වැඩ කරගෙන යන්න පුළුවන් මයික්‍රෝ සර්විසස් වල. හරි. ඒක තමයි වාසිය. මයික්‍රෝ සර්විසස් සහ ස්මෝල්. මේක ස්මෝල් කියන්නේ ප්‍රොජෙක්ට් එක ස්මෝල් මොකද මේකේ දැන් මයික්‍රෝ සර්විසස් නේ තියෙන්නේ. එතකොට මේක ස්මෝල්. අර වගේ ලොකු ප්‍රොජෙක්ට් එකක් වෙන්නේ නැහැ. හරි. ලොකු ඇප්ලිකේෂන් එකක් වෙන්නේ නැහැ. මේක පොඩි ඇප්ලිකේෂන්ස් තමයි තියෙන්නේ. ඒක හින්දා මේක ස්මෝල් ඉන්ඩිපෙන්ඩන්ට්
මේකේ ප්‍රශ්නයක් වුණාට මේකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක ඉන්ඩිපෙන්ඩන්ට්. හරි? and loosely coupled. loosely coupled මේක නම් ඊට හරි. මේක ලිහිල්ව සම්බන්ධතා. ඒ කියන්නේ මේ අපහු කනෙක්ට් වෙන්නේ ඇතුළෙන්නේ. ඒ කියන්නේ මේ සම්බන්ධතා අඩු හින්දා එක ප්‍රශ්නයක් ආවා කියලා අනිත් එකට ඒක වැඩ කරගෙන යන්න බාධාවක් වෙන්නේ නැහැ. හරි? ඒකින්ද therefore single team can write a single service. එක මේකේ එක ටීම් එකකට පුළුවන් ඒ සර්විස් එකේ වැඩ කරගෙන යන්න. ඒක අනිත් මේකේ අයට විතරයි. හරි? ඒක මේකේ අයට බාධාවක් නැහැ. හරි? මේ සිංගල් ටීම් එක මේක වැඩ කරගෙන යනවා. හරි? එතකොට මේකේ අවුලක් තිබ්බොත් ඒක ඩිප්ලොයි කර හැකියි. ඒකට මේවට බාධාවක් නැහැ. හරි? සිංගල් සර්විස් can deploy independently. එයාර මං කිව්වේ වෙනම ඉන්ඩිපෙන්ඩන්ට්ලි ඩිප්ලොයි කරන්න පුළුවන්. හරි? මේක රයිට් කරන්න මේන්ටේන් කරන එක සිංගල් ටීම් එක මේ ටීම් එකට අදාළ ටික ඒ ටීම් එකේ අය විතරයි කරන්නේ. හරි? ඒක මේ අයට බාධාවක්වත් නැහැ. can scale each service independently. ඒ කියන්නේ දැන් හිතන්න මට මෙන්න මේ සර්විස් එක ස්කේල් එක වැඩි කරන්න ඕන. හරි? මොකක් හරි තව වැඩි පාර්ට් එකක් ඇඩ් කරනවා. හැබැයි මම මේකේ පාර්ට් එකක් වැඩි කරනවා කියලා මේ සර්විස් එකේ වැඩ කරන අයටවත් ඒ කට්ටිය වැඩ කරන්න ඕනේ නැහැ එදාට. හිතන්නකෝ මම මේ සර්විස් එකේ වැඩ කරන කට්ටිය විතරයි වැඩ ගන්න ඕනේ. හැබැයි ඒක මොනෝ සර්විස් වල මොකද්ද මොනොලිතික් සර්විස් වල එහෙම බෑ. මේකේ මේ පාර්ට් එක වැඩ කරනවා නම් අනිත් අයත් දැනගන්න ඕනේ මොකද කරන වෙනස කියන එක. මොකද ඒක සම්පූර්ණ ඇප්ලිකේෂන් එකටම බලපාන. හැබැයි මෙතන එහෙම නෑ. මේ සර්විස් එක වෙනසක් කරා කියන එක ඒක බලපාන මේ සර්විස් එක ඇතුළේ විතරයි. ඒක වෙනම ඇප්ලිකේෂන් එකක්. හරි. හරි. එතකොට high reliability. හරි. විශ්වසනීයත වැඩි. මොකද මේකේ හානියක් වෙන තියෙන මේක වැඩ කරේ නැති වුණත් මේකේ ප්‍රශ්නයක් ආවත් අනිත් අයට වැඩ කරගෙන යන්න පුළුවන්. يعني ක්ලයන්ට්ලට වුණත් මේකේ වැඩ කරගෙන යන්න මේ වගේ වැඩ කරන්න ප්‍රශ්නයක් නැතුව යනවා. හරිද? මේ කියන්නේ polyglot programming. ඒ කියන්නේ හිතන්න මේ සර්විස් එක අපි මේක කරන්නේ Python වලින් කියලා. හරි? මේක අපිට වෙන ලැන්ග්වේජ් එකකින් කරේ. හරි? මොකද මේවා ඇප්ලිකේෂන් දෙකක්. හරි? මයික්‍රෝ සර්විසස් වල තියෙන වෙනස තමයි අපිට මයික්‍රෝ සර්විසස් එක සර්විස් අපිට එක ලැන්ග්වේජස් වලින් කරන්න පුළුවන්. හරි? ෆ්ලෙක්සිබල් ලැන්ග්වේජස් තෝරගෙන කරන්න පුළුවන්. හැබැයි මයික්‍රෝ සර්විසස් නෙමෙයි මේ මොනොලිතික් එහෙම බෑ. කරනකොට ඔක්කොම එකක් වෙන්න ඕන. is everything great with microservices. හරි? අපි ඒක ඊළඟට බලමු. හරි? හරි. මේකේ high global complexity. හරි? අර අපි කලින් කතා කරේ මේ local complexity එක අඩුයි කියලා අරකේ. හරි? මේකේ high global complexity is biggest problem when it comes to microservices. මොකද හේතුව? Local complexity depend on the implementation of the service. Global complexity defined by the interaction and dependencies between the services. හරි? අරකේ local complexity එක වැඩි කියලා අපි කියන්නේ ඒකේ locally. හරි? locally. ඒ කියන්නේ application එක ඇතුළත තියෙන සම්බන්ධතා වැඩිනේ. මොකද මේක application එක අතර තියෙන තමයි සම්බන්ධතා වැඩි. මොකද ඔක්කොම තියෙන්නේ application එක අතරනේ. ඒකයි local complexity එක වැඩි කියන්නේ. හරිද? අපි මේකේ කියන්නේ මේකේ microservices අපි කියනවා global complexity එක වැඩි. ඒ කියන්නේ මොකද්ද? global complexity එක වැඩි කියන්නේ මේකේ දැන් application අතරනේ. ඒකයි global කියන්නේ. හරි? application අතර තමයි සම්බන්ධතාව වැඩි. හරි. එතකොට managing complexity is a content challenging complexity එක manage කරන එක තමයි constant challenge එක microservices. හරි? තමයි එතන කියන්නේ මේ මයික්‍රෝසර්විසස් වල තියෙන අවුල තමයි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කොස්ට් එක වැඩි. මොකද ඇප්ලිකේෂන් ගොඩක්නේ. ඇප්ලිකේෂන් ගොඩක් වුණාම අපිට මේ එක රන් කරන්න වෙන්නේ එක සර්වර්ස් වල. හරි? එක සර්විස් වල එක ටෙක්නොලොජිස් වල. එතකොට ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් වලට යන මේ කොස්ට් එක ගොඩක් වැඩි. හරි? ඩිබගින් චැලෙන්ජස් එනවා. චැලෙන්ජස් වැඩි. හරිද? තව ගොඩක් තියෙනවා කියලා කියනවා. හරිද?
මේ තියෙන්නේ මේ other helpful technologies මේ අර අපි පාවිච්චි කරන මේකට API gateway සරමන මේ පාවිච්චි කිරීම ටික මේ application layer එකේ හරි එච්චරයි තියෙන්නේ. හරි